හොඳයි පුතේ අපි මේ බලන්න යන්නේ මිනිතය ගැටලුවක්. ඔය ලොග් ගණකත් සම්බන්ධ වෙනවා. හරි 2026 වයම පළාත් 11 වසරේ දෙවන වාර විභාගය. හරි. ඒ විභාගයේ තිබ්බ ගැටලුව තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. හරි. පළවෙනියටම part 2 පේපරේ පළවෙනි පිටුව. ඒකේ උපදෙස් ටිකක් දීලා තියෙනවා මෙන්න මෙහෙමයි පරිමාව හොයන සූත්‍රය කියලා. හරි. එතකොට මම මෙතෙන් ටක් ගාලා යන කේතුවක පරිමාව හොයන සූත්‍රය මොකක්ද? කේතුව පරිමාව මතකේ තියනවලත් හොඳයි. එහෙනම් අමතකයි නම් ඉතින් පේපර් එකේ දීලා තියෙනවා. 3n එකයි yr වර්ගයයි h. හොඳට තේරුම් ගන්න මේ පේපර් එකේ තියෙන ඔයාලට පාස් වෙන්න. අමාරුයි දාන්න එහෙම නෙමෙයි. හරි. අන්න බලමු. මොකද්ද මේ කියන්නේ? ටිපර් රථයකින් රැගෙන ආ වැලි තොගයක් සමතලා බිමකට හැලූ විට සිරස් කේතු හැඩයක් විය. දක්ෂ රියදුරෙක් දක්ෂ මෙහෙවන්නෙක් නේද? ඔපරේටර් කෙනෙක්. රයිට්. මෙහෙම ඉන්නවනම් හරි. එහි සිරස් උස h ද පාදමේ පරිධිය 4යි පයි h. පාදමේ පරිධිය 4යි පයි h ද වේ. නයිස්. මෙන්න මේ වටේ දිග කියන්නේ ඈ. මෙන්න මෙයා 4යි පයි h. හරි. වැලි ගොඩේ පාදමේ අරය h ඇසුරෙන් ලබාගෙන මෙයාගේ පාදය මෙන්න මේ අරය ගන්නලු h. h ඇසුරෙන් නේ. ගෙන. ඒක ඉස්සෙල්ලාම අරන් ඉමුද අපි. ඔන්න ගමුකෝ. මොකද්ද පුතේ? පරිධිය කියලා කියන්නේ 2πr. නේද? ඔව්. 2πr. මෙන්න මේ 2πr සමානයි මොකටද? 4යි පයි h ට. ඒක නෙවෙයි කියන්නේ. හරි. දැන් සුළු කරලා උත්තරේ ගමු බලන්න. දෙපැත්තෙම පයිට පයි කැපෙනවා. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. එහෙනම් පුතේ r සමානයි 2h. හරි නේද? 2πr සමානයි 4යි පයි h. ඔව් එහෙනම් 2h හරි. උත්තරේ හරි. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් මේ රූපයට අනුව නම් මේ r කියන කෙනා උසට වඩා පොඩි වෙන්න ඕන. හරි. ඒනොට 2h දීලා තියෙනවා. හරි. එතකොට පොඩ්ඩක් ගන්න පුළුවන් මෙන්න මේ ආකාරය හැඩයකට ඉන්නේ නේද? හරි. ඒකෙම තිබිච්ච දෙන්කෝ. රයිට්. දැන් මොකද අහන්නේ? v පරිමාව හොයන්නු h ඝනය සමානයි 3යි v යට 4යි පයි මගින් ලැබෙන බව පෙන්වන්නලු. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ අපිට? මේ කේතුවේ පරිමාව හොයන්න. රයිට්. එහෙනම් ඉස්සෙල්ලාම පරිමාව හොයලා ඉන්න මෙතන. සමානයි 3න් 1යි. හරි. පරිමාව කියන්නේ v ඈ. 3න් 1යි පයි r වර්ගයයි h නේ. හරි. පරිමාව කියන්නේ v. හරි 3න් 1 මේ ඔයාලා තේරෙන්නේ ෆස්ට් ටයිම් හදන්නේ මේ ගානතේදී. පයි තියෙනවද? ඔව් පයි උත්තරේ තියෙනවා. එහෙනම් පයි ලියමු එහෙම. r වර්ගය. r කියන්නේ කවුද පුතේ? 2h. එහෙනම් 2h ගේ සම්පූර්ණ වර්ගය. හොඳයි. ඊට පස්සේ ආයෙ ගුණ කරනවා h ගේ. රයිට්. දැන් බලමු. v සමානයි 3ට සුළු වෙන කවුරුත් නැහැ. උඩ ටික වෙනම ගමු අපි. පයි 2 වර්ගය 4යි. h ගේ වර්ගය h වර්ගය a වර්ගය h ගෙන් ගුණ කරාම h ගේ ඝනය එනවා. ඊට පස්සේ ඉරෙන් යට එන්නේ මොකද්ද? 3යි. හරි නේද? දැන් කාවද අපි උක්ත කරන්න ඕන? h ඝනයනේ. h ඝනය උක්ත කරනවා නම් මොකද්ද කරන්න ඕනේ එහෙනම්? ඉතුරු අගයන් ටික එහා පැත්තට යන්න ඕන. එහෙනම් 3න් v ගුණ වෙනවනේ. හරි. 3යි v ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මේ 4යි පයි කෙලින්ම යනවා පහට. සමානයි h ඝනය. හරි එහෙනම් අපිට උත්තරේ ලැබුණා. හරි මේ ගණිතයේ තමයි පුතේ මෙන්න මේ වගේ ආතල් එකක් තියෙන්නේ ඉතින්. නේ ගානක් හදලා උත්තරයක් ගන්නකොට පොඩි කික් එකක් එනවා නේද? ආයි විද්‍යාව සයන්ස් වල දෙනවා. හරි. මේ වගේ බර සබ්ජෙක්ට් වල තියෙනවා ඉතින් ඔය කතන්දරේ. right ඉන්ට්‍රස්ට් එක අරගෙන කරමු අපි ඈ. h ඝනය සමානයි එතකොට 3යි v යට 4යි පයි. ඒක හරිය නේද? right clear. හරි එහෙනම් මේ කේතුව රූපයේ පොඩි අවුලක් තියෙන. ඒක හිතන්න එපා වැඩිය. සමහර මෙන්න මේ ආකාරයටත් එන්න ඕන ওই රූපය. ඔන්න ඔහොමයක් එන්න ඕන නේද? right. හරි. දැන් මොකද්ද කියන්නේ? වැලි පරිමාව v 5.5 ඝන මීටර සහ පයි සමානයි 3.1 ලෙසගෙන වැලි ගොඩේ සිරස් උස ලඝු ඝනක වගු භාවිතයෙන් ආසන්න දෙවන දශම ස්ථානයට සොයන්නලු. ඒ කියන්නේ h ඝනය සමානයි 3යි v යට 4යි පයි කියන එකේ මොකක්ද හරිය කියන්නේ? h. හරිනේ?
එහෙනම් v කියන්නේ 5.5යි. v සමානයි 5.5 ඝන මීටර්. ඒ වගේම කියනවා π සමානයි 3.14යි. දැන් අපිට ආපු උත්තරය මොකක්ද එහෙනම්? h ඝනය සමානයි 3v. 3v යට 4යි π. එහෙනම් ඝනය තියෙන්නේ ඝනයේ එහා පැත්තේදී මොකක් වෙනවද? ඝන මූලය බවට පත් වෙනවා. right. එහෙනම් h සමානයි ඝන මූලය. ඝන මූලය මම කෙලින්ම ලියන්නද කවන්නේ මෙහෙම ලියමු. ඝන මූලය 3යි v යට 4යි π. හරිනේ? මම තාටිය සුළු කරලා ලියා ගන්න. ඝන මූලය කියන්නේ මොකද්ද? වර්ග මූලය කියන්නේ දෙකෙන් එක නේ. දර්ශකය දෙකෙන් එකයි. ඝන මූලය කියන්නේ දර්ශකය 3න් එකයි. 4යි π 3න් 1. හරි නේද? right. දැන් සුළු කරමු එහෙනම්. හරි. h සම දෙපැත්තම ලඝු ගණක දාමු අපි. ලඝු ගණක h හරි සමානයි ලඝු ගණක 3v යට 4යි π. සම්පූර්ණ ඝන මූලය. ඒ කියන්නේ 3න් 1. හරි. දැන් ඊටු ටික සුළු කරගමු. අගයන් ටික මම ආදේශ කරේ නැහැ. ඒක මෙතනදීම කරගන්න ඕන වැඩක්. හරි. ටක් ගාලා ඒක කරගමු පුතා. හරි. එහෙනම් 3 ගුණ කිරීම v කියලා කියන්නේ 5.5යි. හරි. 4 වරක් 3.14. කෙනෙක්ට මේක හිතනවා නම් 5.5 ගුණ කිරීම 3 වෙනම සුළු කරලා මෙතනට ගන්න ඒත් ගැටලුවක් නැහැ. 4 වරක් 3.14 මෙතනින් ගන්නවා නම් ඒ කියන්නේ මම කියන්නේ ගුණ කරලා ඒ අගය ගන්නවා නම් ඒත් අවුලක් නැහැ. right. මම සම්පූර්ණ ගානම ලඝු ගණක වලින්ම හදන්නවා. 3.14 අඩුපාඩු මොකද්ද? දර්ශකයේ 3න් 1යි. හරි. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ දර්ශකය? දර්ශකය ලඝු ගණකට ඉස්සරහින් එනවානේ සුළු කරද්දී. 3න් 1යි ලඝු 3 වරක් 5.5 මම පොඩි ස්ටෙප්ස් පවා මම මෙතන ලියනවා කාටවත් මිස් නොවෙන්න. 3.14. හරි. දැන් අපි දන්නවා පුතේ ලඝු ගණක වල ගුණිතයක් ලියන්න පුළුවන් අපිට එකතු කිරීමක් විදිහට බෙදීමක් ලියන්න පුළුවන් අඩු කිරීමක් විදිහට. මේක තමයි ලඝු ගණක වල තියෙන ප්‍රධානම සංකල්පය. right. ඕකේ. ඒකත් එහෙනම් ලියමු. 3න් 1යි මම වරහණක් දාගන්නම්. එතකොට ඒක ලේසි මට. අවසානයේ සුළු කරන්න පුළුවන්. ලඝු ගණක 3 එයාට එකතු වෙනවා කවුද පුතේ? ලඝු ගණක 5.5. හරි මෙන්න මේ දෙන්නගෙන් හොඳට මතක තියාගන්න. මෙතන වරහණක් දාගන්න නැත්නම් පටලවා ගන්න ඔයාලා. ඒ දෙන්නගෙන් අඩු කරනවා අපි ලඝු ගණක 4 ධන ලඝු ගණක 3.14. පැහැදිලි ඇති. මේ දෙන්නවමනේ බෙදන්නේ. ඒ නිසා තමයි මෙහෙම ලියන්නේ වරහණක් දාගෙන. පටලවා ගන්න නැති වෙන. 3න් 1 ඔහොම ලියමු. ලඝු ගණක 3 3 කිව්වම පුතේ මොකක්ද එන්නේ? 3 3යි දශම බිඳුවනේ. එහෙනම් මෙතන තියෙන්නේ එක අගයක්. ඒ කියන්නේ දශම ස්ථානයේ කලින් තියෙන එක ඉලක්කමක්. ඒතර මෙතනට එනවා බිඳුවයි දශම. මම එහෙම දැනට කියන්නම් ඈ. පූර්ණාංශ කතන්දර විද්‍යාත්මක අංකනේ අර 10 බල කතන්දර මම මෙතන කියන්න යන්නේ නැහැ. ඒක තේරෙන ළමයිට කොහොමද තේරෙන්නේ? රයිට් මම අනිත් අයට තමයි මේ කියන්නේ සරලව කියන විදිහට මම කියන්නම්. ඒක 3.0 නම් දශම ස්ථානයට කලින් එක ඉලක්කමක් එනවා. එතකොට බිඳුවයි. එකක් අඩු කරලා ලියන්න. දැන් අපි බලන්න මොකද්ද? ලඝු ගණක 3 නේ. මම ගන්න පොත තියෙන මම ඒක බලන්නම්. 30 බිඳුව 30 බිඳුව එනවා 30 බිඳුව 47යි 71 30 මෙතන බිඳුව කීයද 47යි 71 එනවා ඒක ලියන්න මෙතන 47යි 71 ධන ඊළඟට 5.5 මෙතන දශම ස්ථානයට කලින් තියෙන එක ඉලක්කමක් එහෙනම් පුතේ බිඳුවයි දශම දැන් බලන්න කවද 55 බිඳුව 55 බිඳුව එනවා 74.4 අර චෙක් කරගන්න ලඝු ගණක පොතක් ලඝු ගණක පොත චෙක් කරගන්න 74.4 74.4 රයිට් ඊළඟ ඒක වරහන් දාලා වහමු ඊළඟට ලඝු ගණක 4 4 නම් එන්නේ 40 බිඳුව
හරි මෙතනත් තියෙන 0.1. එන 40 බිඳුව එනවා 60යි 21. ධන 3. ඒතර බිඳුව 0.31 4. 31 4. බලමු 31 4 කවුද එන්නේ කියලා. 31 4 49යි 69. හරි ඒකත් ලියන්න. 49යි 69. හරි සුළු කරමු දැන් ටක් ගාලා එහෙනම්. 3න් 1යි වරහන් ඇතුළේ තමයි දා ගන්න ඕන. 0.4යි 7යි 7යි 1. පැත්තකින් මම මෙතන හදන්නන්නේ. 4යි 7යි 7යි 1. ඔයාලා වීඩියෝ එක බලනකො ඔයාලා හදන්න. රයිට්? මට මගේ අවශ්‍යතාවය මගේ අරමුණ තියෙන්නේ මේ වීඩියෝ සීරීස් එකෙන් කවුරු හරි එක ළමයෙක් හරි වැඩක් ගන්න ඕනේ. එච්චරයි මගේ අරමුණ. රයිට්? ගමු 1යි 4යි 5යි 7.7යි 7යි 4යි 11යි 7යි 5යි 12යි. එහෙනම් 1.2යි 1යි 7යි 5 ඒක එනවා. ඊට පස්සේ ඊට එකත් එකතු කරලා අඩු කරලා දාමු අපි. 60යි 21ට අඩු එකතු කරන්න ඕන 49යි 69. 9යි 10යි 6යි 3යි 9යි 9යි 6යි 4යි 10යි. එහෙනම් දැන් මෙයාගේ මේ අඩු කරන්න ඕනේ ඈ. මම ඒක කරලාම දාලා නැත්නම් ඉඩ කඩ අවුලක් එනවා. 3න් 1 sorry එක දාන්නේ නැහැ. 1.2යි 1යි 7යි 5 එයාගෙන් අඩු කරනවා පුතේ 1.09යි 9යි 9යි බිඳුව. අඩු කරමු. 5න් බිඳුව 5යි 17න් 9ක් 8යි. මෙතන දෙන කීයද එහෙනම් බිඳුවනේ. එහෙනම් මෙහෙන් ගන්නවා 10යි 10න් 9ක් 1යි. මෙතන තියෙන 1යි 1න් බිඳුවක් 1යි. 1න් එකක් ගියම බිඳුවයි. එහෙනම් මෙතනට එනවා පුතේ 3න් 1 වරක් 0.11යි 85. හරි 3න් 1 වරක් 0. මම ගන්නවා මෙහෙමයි. දැන් මෙතන ලියා ගන්නම්. එතකොට අපිට ආවේ ලඝු ගණක h සමානයි 3න් 1 ගුණ කිරීම 0.11යි 0.5 නේද? 11යි 85. හරි රයිට්. දැන් මේක සුළු කරන්න. මොකද්ද කරන්න ඕන? 0.11යි 85 තුනෙන් බෙදන්න ඕන. ඒක අවුල් කට්ටිය පැත්තකින් ලියලා කරන්න මෙහෙම. කිසි අවුලක් නැහැ. තුනෙන් බෙදන්න ඕනේ. 11ට 3 කීයද? 11ට 3 ඒවා 1ට 3 ඒවා බිඳුවයි. හරි. ඊට පස්සේ 11ට 3 ඒවා 3යි. 3 වරක් 3 9යි. දෙකක් ඉතිරි 8යි. 28ට 3 ඒවා 9යි. 9 වරක් 3 27යි. නේද? 8න් 7ක් 1යි. දැන් මේ 5යි නම් 15ට 15යි. 15ට 3 ඒවා 5යි. එහෙනම් 0.1185 නැත්නම් 1.1යි 5 3ෙන් බෙදුවම උත්තරයක් එනවා අපිට 0.3 කීයද? 0.395. මේක තමයි සමාන වෙන්නේ ලඝු ගණක h වලට. දැන් අපිට උත්තරය වෙන්නේ මොකද්ද? h වලගේ. h වලගේ ගමු. h සමානයි පුතේ ලඝු ගණක මෙහෙටදී මොකක්ද වෙන්නේ? ප්‍රතිලඝු ගණකනේ. ඇන්ටිලොග්. right ඇන්ටිලොග්. ඇන්ටිලොග් 0.0399යි 5. දැන් අපි ලඝු ගණක පුතේ හොයන්න ඕන 0.0395 කොහෙද තියෙන්නේ කියලා. හරි මම බලාගෙන යනවා 0.395 නේ. හරි බලමු 414 තියෙනවා ඊට වඩා අඩු එක 374. මට හම්බුනේ 0.37යි 4. මෙයා හිටියේ පුතේ කොහෙද? 10 9. 10 9 වෙනියට තමයි මෙයා හිටියේ. හැබැයි මට ඕන 95ක්. 95ක් වෙන තව කීයක් ඕනද? 21ක් ඕන. එහෙනම් බලන්න 21ක් ඉන්නවද කියලා. හරියට 21ක් තියෙනවා. පස්වෙනියට ඉන්නවා මධ්‍යස්ථ අන්තර තීරුවේ 21. එහෙනම් පස්වෙනියට ඉන්නව කවුද? 21. දැන් මේ දෙන්න එකතු කරාම 37යි sorry 0.37යි 4යි 21 එකතු කරාම අපිට එනවා 39යි 5. එහෙනම් හරිනේ 10 9 5. right. එහෙනම් උත්තරය අපි ලියමු 10 9 5. එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? දශම චිත්‍රයට කලින් තියෙන පූර්ණාංශය බලන බිඳුවයි
ඒකට වඩා එකක් වැඩියෙන් ගන්නවා අපි. එහෙනම් 1.0. හරිනේ h සමානයි 1.09යි 5යි. මීටරද සෙන්ටිමීටරද කියලා මට නම් මතකයක් නැත. බලමු. එහෙම දීලා නැහැ නේ. දීලා ඝන මීටරනේ. ඔව්. එහෙනම් මෙතන ඉන්නේ මීටර. හරි. ආයෙ පාරක් යමු ගන්නට. භාවිතයෙන් ආසන්න දෙවන දශම ස්ථානයට සොයන්න. දෙවන දශම ස්ථානයට. එහෙනම් දශම ස්ථාන දෙකයි තියෙන්න ඕන. එහෙනම් ඊළඟ එක්කෙනා බලනවා අපි නේ. 5යි. 5ක් තියෙනවා මොකද කරන්නේ? කලින් එකට එකක් එකතු කරනවා. එකතු කරාම මෙයා 10 වෙනවා. එතකොට මෙයා මොකක්ද දෙන්නේ? එකක් එනවා. එහෙනම් උත්තරේ එන්නේ පුතේ h සමානයි 1.1. හරිද? ලස්සන ගානක්. ඔන්න අපි හදලා ඉවර කරා. රයිට්. එහෙනම් පුතේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක තමයි මටත් තව මොටිවේෂන් එකක් එන්නේ ඒක. තවත් ගැටලු ඔයාලට අවශ්‍ය ගණන් පැහැදිලි කරලා දාන්න පුළුවන්. ළමයින්ටත් ෂෙයා කරන්න, ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ලයික් එකක් දාගෙන යන්න.